පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද? මහාධිකරණ තීන්දුවෙන් දේශපාලන නාටකවලට තිත. මෙන්න මේ සම්බන්ධ තමයි අපි අද කතා කරන්නේ. පාස්කු ප්‍රහාරයේ තමන්ගේ දේශපාලන වාසිවලට පාවිච්චි කරපු Facebook එකේ වීරෝ වෙන්න දඟලපු හැමෝටම ඊයේ කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණේ සුපිරි උත්තරයක් ලැබුණා. හැම මරණයකින්ම දේශපාලන ප්‍රොපගැන්ඩා හදන්න ගිය අයට මග ඇරුණු හැබැයි මුළු රටම දැනගත යුතු හැරවුම් ලක්ෂයක් ඊයේ සිද්ධ වුණා. ඒ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මහමොලකරු වගේම සහරල්ලාගේ මතවාදී නායකයා වුණු නෞෆ මෞලවි CID එකට දීපු පාපොච්චාරණය කිසිම බලපෑමක් නැතුව Tamanගේ කැමැත්තෙන් දුන්න එකක් කියලා උසාවියේ නිල වශයෙන් පිළිගැනීම. දිගු සත්‍යතා පරීක්ෂණයකින් පස්සේ උසාවියේ තීන්දුව කරේ මේ ප්‍රකාශයේ සැබවින්ම ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා කියලා. නෞෆ මෞලවිට අමතරව සාදික් අබ්දුල්ලා කලිබ් සමීර් සහ රමීස් සාජිද් යන විත්කරුවන්ගේ කට උත්තරයත් ඒ විදිහටම පිළිගත්තා. මෙතන තියෙන වැදගත්ම දේ මේ කිසිම සාක්කියක හෝ පාපොච්චාරණයක ජෙනරල් සුරේෂ් සලේ සම්බන්ධයි කියලා එකම එක තැනකවත් චෝදනාවක් නැහැ. කවුද මේ නෞෆ මෞලාවි? ලංකාවේ බුද්ධි අංශ විතරක් නෙවෙයි ඇමරිකාවේ FBI ආයතනයේ පවා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සූත්‍රධාරියා විදියට නිල වශයෙන් නම් කරලා ඉන්නේ මේ නෞෆ මෞලවියයි. ISIS මතවාදයේ ගෙන එම ලංකාවට මුලින්ම ISIS ත්‍රස්තවාදී හඳුන්වා දීලා තරුණයන්ගේ ඔළු හොදලා පුහුණු කඳුරු මෙව්වේ මෙයා. ජාත්‍යන්තර සබැතියාව අවුරුදු 19ක් කටාරවල වැඩ කරමින් විදේශීය අන්තවාදී කණ්ඩායම් එක්ක ලංකාවේ කල්ලිය සම්බන්ධ කරපු ප්‍රධාන පාලම උනේත් මෙයා තමයි. පාපොච්චාරණයෙන් හෙළවුණු ඇත්තම හේතු නෞෆ මෞලවිගේ කට උත්තරේ පිටු අංක 28, 29 සහ 30 පිටුවල පැහැදිලිවම තියෙන්නේ ප්‍රහාරය එල්ල කරන්න බලපාපු සැබෑ හේතුයි. ඒ කිසිම තැනක ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න කරපු සැලසුමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. සිරියාවේ සිදුවීම පිළිගැනීම 2019 මාර්තු මාසයේදී සිරියාවේ බාගුස් හිදී ඇමරිකානු හමුදා ප්‍රහාර වලින් ISIS සටන්කරුවන් 3000ක් විතර මරපු එකට පරිගන්න සහ ක්‍රිස්තියානි පල්ලිවලට ගහන්න ISIS මාධ්‍ය දුන්න නියෝග ක්‍රියාත්මක කිරීම. චීන ඉලක්ක ISIS සංවිධානයේ චීන අවශ්‍යතාවලට පහර දෙන්න උපදෙස් දීලා තිබුණ නිසා හොංකොං මුලස්ථානයක් සහිත ෂැන්ගිලා හෝටලය තෝරා ගැනීම. විදේශිකයන් ඉලක්ක කිරීම අනෙක් හෝටල්වල ඇමරිකානුවන් සහ යුරෝපියන් නිතර ගැවසෙන නිසා ඇමරිකාව කෙරෙහි තියෙන වෛරය ලෝකෙටම පෙන්වන්න ඒවා තෝරා ගැනීම. සහරංගේ තීරණය බුදු පිළිම විනාශ කිරීම සහ පුත්තලම පුහුණු කඳවුරේ සිද්ධ නිසා පොලිසිය තමන්ව සොයන බැවින් අත්අඩංගුවට පත්වෙන වාට වඩා මරාගෙන මැරෙන්න බෝම්බකරුවෙකු වෙන්න සහරන් තීරණය කිරීම. මේ තීන්දුවෙන් ලංකාව බේරුනේ කොහොමද? මේ පාපොච්චාරණයේ උසාවියේ ප්‍රතික්ෂේප වුණා නම් ලංකාව ජාත්‍යන්තරව ලොකු අමාරුවක වැටෙනවා. විමර්ශනවල විශ්වාසවන්තභාවය ප්‍රහාරයේ විමර්ශනය කරන්න ඇමරිකාවේ FBI එකයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියයි කෙලින්ම උදව් වුණා. මේ සාක්ෂි උසාවියේදී බිඳ වැටුණා නම් ලංකාවේ CID එකට වැඩ කරන්න බැරි අදක්ෂයෝ රැලක් කියලා ලෝකෙම හංවඩු ගහනවා. ජිනීවා මානව හිමිකම් තර්ජන
වද දීලා ගත්ත කට උත්තරයක් කියලා ඔප්පුනා නම් ජිනීවා මානව හිමිකම් කවුන්සලෙන් ලංකාවට එරෙහිව ඉන චෝදනා තවත් දරුණු වෙනවා. ස්වෛරභාවයට හානි වීම විදේශිකයන් 45කට වඩා මැරුණු මේ ප්‍රහාරයේ වැරදිකරුවන්ට ලංකාවේ උසාවියෙන් දඬුවම් දෙන්න බැරි වුණා නම් ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් තමන්ගේ රටවල අධිකරණ හරහා මේ අයට නඩු පවරන්න ඉඩ තිබුණා. මහාධිකරණ මේ පාපොච්චාරණය වළංගු සාක්කියක් විදියට පිළිගත්ත නිසා රටක් විදියට හැම ජාත්‍යන්තර බලපෑමකින්ම අපි බේරුණා. දැන් ඉතින් දේශපාලන බයිලා කටකතා සහ මඩ ප්‍රචාර පස්සේ යන්නේ නැතුව රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය හරහා වින්දිතයන්ට සාධාරණ ඉටු වෙන්න ඉඩ දෙන එක තමයි හැමෝගේම වගකීම වෙන්නේ.